සංගස්ස දේම ද්විතියම්පි ත්‍ෘතියම්පි ඉමං චංකමනං මංචංකමනං වික්ඛු සංගස්ස දේම සංගස්ස දේම තතියම්පි තතියම්පි ඉමං චංකමනං මංචංකමනං වික්ඛු සංගස්ස දේම වික්ඛු සංගස්ස දේම සාදු මේ කරගත්තා වූ චංකමනේ පූජා කිරීමෙන් ගන්ධයක් එන්න පුළුවන් මේ කියනකොට. ඉතින් ඔක්කොම එක්ක තමයි යා පාදයට නැත්තම් ඒ එකමටහන්ට හිත තියන්නේ. ඒක තමයි යාට තියෙන ප්‍රබලතාවය. ඒක නිසා බුදුහාමුදුරුවෝ මේක ප්‍රේස් කරලා තියෙනවා. මේක බොහොම හොඳයි කියලා. අනිත් එක තමයි සක්මන් වැඩිපුර කරනවා නම් එයාට නිරෝගී වෙනවා. මොකද ගල හැසෙනවනේ. ඒක එකක්. ඉතින් ওই දෙක තමයි ප්‍රධානම ඒකේ. ඉතින් ගොඩාක් පිං සිද්ධ වෙනවා ඒ දේ අපිට ලබා දුන්නට. මට මෙහි ඇතුළේ මේ තියෙන්නේ සක්මනේදී. ඇතුළේ මේ හීනියක තියෙන්නේ වාඩි 43ක් වගේ තියෙනවා. වහිනකොට අර මේ රාත්‍රියට අපි නැගිට්ටොත් දෙපාන්දර නැගිට්ටොත් කිසි කරදරයක් නැතුව ගන්න පුළුවන්. මොකද අපිට සර්ප සංඥාවක් මොනවද කියන්නේ ඇතුළේ නැහැ. ඒක නිසා. ඉතින් එහෙම මේක ඉතින් අර රැට අමාරු වෙන ආලෝකයක් තුනත් හොඳයි. ඉතින් ඒ නැතත් මේක ඇතුළේ තියෙන අපිට සමහරවිට වල නැහැ. වහිනකොට බෑනේ නේ. එතකොට මේ වගේ එකක් කියනකොට බොහොම පහසුයි අපිට. අපි ඒක නැත්තම් භාවනාව කියන එක ඔයගොල්ලෝ විචාර කම්මැලි වැඩ. හරි අමාරුයි මේ සිතට ඒක දෙන්න. එයා පැනලා යන්නම තමයි හදන්නේ. මොකක් හරි හේතුවක් හදාගන්න හදුන නොකර ඉන්න.